හයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද කතාව නම් රෑමඳ අපි දෙන්නට ආපු බඩගින්නක කතාවක්. ඉතින් මොනවද මේ හදලා තියෙන්නේ? රසමරස ලුණු මිරිසක් හදලා පොල් රොටි තමයි මේ හැදෙන්නේ. පොල් රොටිත් එක්ක කන්න මම තව දෙයක් හැදුවා. ඒ මොනවද දන්නවද? පරිප්පුවක් තෙල් දාගත්තා. ඔයගලන්ට කියන්න මගේ කිචන් එක නම් මාර විදියට හැඩි වෙලා තියෙන්නේ. මම බබෙක් එක්කනේ වැඩ කරන්නේ. බලන්නකෝ හැඳි කෝප්ප හැමදේම තැන් වල. මේ තියෙන්නේ මම හදාගත්ත පරිප්පුව. ලස්සනට ආවා ඒක රසට ආවා. එක්කෙනා පරිප්පු කන්න ආස එක විදිහකට. මම නම් ආස පරිප්පු කන්න එක ඇටයක්වත් පේන්නේ නැති වෙන්නට පොඩි වෙලා. ඕගොල්ලෝ කොහොමද ආසයි? ඉතින් ප්ලේන්ටි එකක් නැතුවම බෑනේ. ඒක නිසා මම ඉඟුරු ටික තලාගෙන මේ විදිහට මුටියට දාලා ලිපේ තියාගෙන රස ඉඟුරු තේකකුත් හදාගත්ත ඉඟුරු යාමින් දාලා. ඉතින් ඔය පේනව නේද? වෙනහර ගෑරු පුකෝ කොහොමද උද? මම වැඩ කරන්නේ චූටි බබෙක් එක්කනේ. ඉතින් ඒක නිසා පිළිවෙලකට තියාගන්න හරිම අමාරුයි. පරිප්පුට පොඩ්ඩක්වත් නැහැ. ඉතින් මට ඉඳ ගන්න නෑනේ මෙතන ඉන්න ඕන නම් පිටුවට. ඒක හොඳයි. අයි දුකින් නැද්ද මම නහරි කණ්ඩායම් වගේ සීන. අයි දුකින් නැද්ද මම නහරි කණ්ඩායම් වගේ සීන. අයිටලා අහුවා මොකද ඩෝනිට මොනවද කියන්නේ? मैं दोस्तों को कुछ बस बता देंगे तो मत बात कौन बोल बस बता देंगे आई दादा मुझे देखी जरा मटर आपको तो बना बोलूँ Dani, enggak pasti kan? मत आपका भी बनी लक्षण है Hah? आपका भी बनी लक्षण है Gitu. यार खाना आई करना क्या ada? Baru itu lagi. Ini apa? Ada biasa ada nih. itu dia bune Tinggal baik gimana ya cuma kita mau baru kita. Kalau mana itu sama apa ini? Mana biasanya? Ini apa sih lagi ini? Ini. Oh, roti sama ada. Mana buku barbar kan? Ini. Phone kalian ini apa sih lagi? Phone kan sekarang ini.
Hai Ike. කොහමද? කොහෙද බඩ ගාන්නේ ඉතින්? කොහෙද බඩ ගාන්නේ? ඉතින් ඕන අදට අපි යනවා. ආයෙ දවසක හම්බෙමු. Bye. ඔගොල්ලෝ පරිස්සමින් ඉන්න. බයි බයි.